guys, welcome to my YouTube channel. ඉතින් අද අපි යනවා රග මැච් එකක් බලන්න. So stay with me till the end. මේ දවස්වල මම හරිම simple morning skin care routine එකක් තමයි කරන්නේ. මුලින්ම මගේ face wash එකෙන් මූණ හොඳට හොදලා මගේ vitamin C serum එක මූණට apply කරලා ඒක හොඳට මූණට absorb වෙනකන් ටිකක් massage කරනවා. උදේම මම කරන්න හිතන් ඉන්නේ මං අලුතින් ගෙනාව පොට් ටික ලස්සනට කලර් කරගන්න. ඉතින් මට හිතුණා green color එකත් එක්ක ගොඩක්ම match වෙන white color එක කියලා. ඉතින් ඒ නිසා මම මේ පොට් වලට white color එක apply කරා. මේකට අලුත්ම පොට් වෙන්න ඕනෙත් නැහැ. මම මේකට තව ගත්තා කාලා ඉවර වෙලා අයින් කරලා තිබුණු කිරි හටේ දෙකක්. ඒකත් මේ white color එකකින් පාට කරලා ලස්සනට අරගත්තා. දැන් නම් වැඩි කරලා ඉවරයි. අපි මේකේ final look එක බලමු. ඔයාලත් මේ වගේ දේවල් try කරන්න කැමතිද කියලා comment එකක් දාන්න යන්න. පැල ටිකට වතුර එහෙම දාලා මම දැන් ඉක්මනින්ම ready වෙන්න හදන්නේ match එක බලන්න යන්න. අද මම ගොඩාක් ලොකු makeup එකක් කරන්නේ නැහැ. මම චූටි simple makeup එකක් තමයි කරගන්නේ. simple makeup look එකක් කරන නිසා මම foundation මොකද apply කළේ නැහැ. එළිය අද වැස්ස දවසක් නිසා sun cream apply කළෙත් නැහැ. මම කෙලින්ම apply කළේ මගේ වියානා compact powder එක. makeup එකකදී ලස්සනටම තියෙන්න ඕනේ අපේ ඇස් දෙකනේ. ඉතින් ඔන්න මම මගේ skin color එකට ළඟින්ම යන color එකක් eyeshadow විදියට use කළා. මම ආස්ම lip combo එක තමයි මේ වියානා එකේ lipstick එකයි Huda Beauty එකේ lip pencil එකයි. ඒ color එක මාර්ම ලස්සනයි. මේක තමයි මගේ final look එක. අපි දැන් යමු. අපි යන්න පිටත් වුණ ගමන්ම වගේ හයියෙන් වහින්න ගත්තා. ඉතින් මං අද යන්නේ තනියෙන් නෙමෙයි මගේ පාර්ට්නර්ත් එක්ක. හැමදාම අපි කොහරි යනවා නම් මේ cookies ටික කන්න මගේ boyfriend අමතක කරන්නේ නැහැ. ඉතින් අදත් ඔන්න අපි එකක් ගත්තා. ඒක ඇත්තටම හරිම රසයි. ගාන වෙන්නේ 240ක් වගේ cookies 10ක් හරි 12ක් හරි තියෙනවා මට මතක විදියට. ඔන්න අපි දැන් ground එකට ආවා. හොඳටම වැස්ස සැරින් සැරේ වහින නිසා මේ match එක කොහොම වෙයිද දන්නේ. අපි බලමු. මේ match එක තියෙන ස්කූල් දෙකක් අතර එක පහනම කොලෙජ් එක අනිත් එක කැන්ඩිවල ධර්මරාජ කොලෙජ් එක. අපි මේ මැච් එක අද බලන්න ආවේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ මල්ලි රග ප්ලේයර් කෙනෙක්. ඉතින් අද ප්ලේ කරන බලන්න තමයි අපි ආවේ. ගොඩාක් ලොකු තරගයකින් පස්සේ මහානාම කොලෙජ් එක වින් කළා. දැන් ඉතින් අපි ගෙදර යන්න පිටත් වෙනවා. අපි ගෙදර එන්න පිටත් වුණා. එන්න අතරමඟදී මේ වැස්සයි සීතලයිත් එක්ක මට හිතුණා ස්ට්‍රීට් ෆුඩ් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මං ඉස්සෝඩි කන්න පොඩි ආසාවක් ආව නිසා ඒවත් අරගෙනම අපි පෝට් සිටි එක පැත්තට ගියා. මේ තියෙන අපි ගත්ත ඉස්සෝඩි කාලා බලමු රසයිද කියලා. අවල් කාලේට වඩා පෝට් සිටි එක ලස්සන රැට බිල්ඩින් වල ලයිට්ස් දැම්මහම ඒවා ලස්සනට පේනවා. ඉතින් මේ පේන්නේ ඒ view එක තමයි. සැරේ වහින නිසා අපි ගොඩාක් ඇවිදින්න ගියේ නැහැ. කාලා ඉවර වෙලා අපි ගෙදර එන්න පිටත් වුණා. මේ vlog එක මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. නම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනකම් මට like කරන්න, comment කරන්න, මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.